අයිබෝන් ඔන්න ෂා FM රිද්ම් නයිට් වැඩසටහන සාදරයෙන් පිළිගන්නවා යව. අපි අහනවාද ෂා FM රිද්ම් නයිට් වැඩසටහනේ තමයි ඔන්න ඔයාව සම්බන්ධ කරගෙන ඉන්නේ. මොකද කියන්නේ? ඔබතුමීට අපි අහනවාද පැහැදිලිව? ඔබතුමීට අපි පැහැදිලිව ඇහෙනවද? ඔන්න රුපියල් 5000ක මුදලක් ජයග්‍රහණය කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ඔන්න ෂා FM එකෙන් අපි සම්බන්ධ කරගෙන ඉන්නේ ඔයාව. ඔබතුමාට ඇහෙනවද? ඔබතුමීට? ඔව් කියන්නේ. හරි. ඔන්න ෂා FM අද දවසේ ගන්න අවසාන දුරකථන ඇමතුම තමයි ඔන්න මේ විදිහට ගත්තේ ඔබතුමාට. අපි කියමුකෝ නම පොඩ්ඩක් ලංකාවටම ඇහෙන්න. ඔබතුමාගේ නම පොඩ්ඩක් අපි කියමුකෝ. කවුද? අපි ෂා FM එකෙන් කතා කරන්නේ මේ වෙලාවේ ඔන්න අපි රිද්ම් නයිට් එකෙන් අදවසේ ගන්න අවසාන දුරකථන ඇමතුම. අපි අහන ඔබතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් සහ පුංචි අභියෝගයක් දෙනවා. හරියට සාර්ථකව අභියෝගයට මුහුණ දුන්නොත් රුපියල් 10000ක මුදලක් ඔන්න මේ වෙලාවේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ වෙලාවේ වගේ කතාවට ඇහෙනවා මුළු ලංකාවටම. හරි ඔබතුමා සූදානම්ද? හරි මුලින්ම කියමුකෝ ඔබතුමාගේ නම සහ විස්තර ටිකක් අපි පොඩ්ඩක් කියමුකෝ ලංකාවටම එන්න. ඔබතුමාගේ නම සහ අපි කියමු විස්තර ටිකක් කොහෙද ඉන්නේ? අතුරුගිරිය. ඔබතුමාගේ නම? සනත් ජයසිංහ. හරි. ඔන්න සනත් ජයසූරිය මතක් වෙන අපිට සනත් ජයසිංහ කියද්දි නේද? හරි අතුරුගිරිය සනත් මහත්මයා. ඉතින් දැන් වයස කීයද ඔබතුමාට? 52යි. මීට කලින් ෂා FM අහලා තියෙනවද? ෂා FM ගැන දන්නවද? ඔව්. හරි. මම අහුව සනත් මහත්මයාගෙන් ආසම ගායකයා කවුද? මිල්ටන් මල්ලවාරච්චි. ඉතින් ඔන්න අපේ හදවතේ උඩින්ම ඉන්න ගායන ශිල්පියෙක්. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ආසම ගීතය මොකක්ද? ලස්සන ගීත ගොඩක් තියෙනවා. හිතන්න අමාරුනේ. ආසම ගීතේ මොකද්ද? ආසම ගීත අතරින් ආසම ගීතේ මොකද්ද? හෙලෝ. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත වලින් අපේ ආදරණීය කලාකරුවාගේ ගීත වලින් ආසම ගීතේ මොකද්ද ඔබතුමා? වැඩිපුරම ආස ගීතේ. එදා රැ ගුවන් තොටුපළේනේ. ඉතින් ඔන්න අපි ආස කරන ගීතයක් අපි හැමෝම අහලා තියෙන ගීතයක්. ඔන්න දැන් අපේ ෂා FM අහගෙන ඉන්න හැමෝම ආස කරයි සනත් මහත්මයාගේ කටහඬින් එදා රැ ගීතය අහන්නේ. හරි ඔන්න අපි ගීතේ චූටි කොටසක් ගායනා කරමු. ඔන්න ගීතේ ගායනා කරොත් ඔයාට රුපියල් 10000ක මුදලක් ඔන්න ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක තමයි සනත් මහත්මයා ලැබෙන අභියෝගය. අපි කියමු මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රැ ගීතේ චූටි කොටසක්. මම බින්දුවන් කියන්නේ බෑයිද? චූටි කොටසක් අපි කියමු. ගායනා කරන්න ඕනේ නැහැ. අපි නිකන් කියමු. තව කවුරු හරි ගෙදර ඉන්නවා නම් නේ ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක් හරි තව ගෙදර ඉන්නවා. මේ දුව ඉන්නවා. හරි අපි දුවව සම්බන්ධ කරගමු නේද? අපි සනත් මහත්තයාට වෙන අපි දුවට කියමු ගීතයක් ගායනා කරන්න කියලා. ඔන්න මේ වෙලාවේනේ ඔන්න අපි සනත් මහත්මයා තමයි මේ වෙලාවේ ඔන්න ෂා FM අවසාන දුරකථන ඇමතුමට ඔන්න අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. බලමු දැන් සනත් මහත්මයා කිව්වා එයාට ගීතයක් ගායනා කරන්න බෑ අමාරුයි කියලා. බලමු දැන් දුවට දෙනවා කියලා කිව්ව දුරකථන ඇමතුම සම්බන්ධ වෙනකම් බලමුනේ. හරි. අයිබෝන්. ඉතින් ඔන්න අපි ඊළඟ පැයේ තවත් ජයග්‍රාහකයෙක් තෝරගන්න නියමිතයි. ඉතින් ජයග්‍රාහකව වෙන්න පුළුවන් ෂා FM අහගෙන ඉන්න නිතරම. අයිබෝන්. හරි ඔන්න සනත් මහත්මයාගේ දුව අයිබෝන්. හරි ඔන්න අපි සනත් මහත්මයා තමයි අපිත් එක්ක මෙච්චරලා කතා කරේ. ඔන්න සනත් මහත්මයා අපිට කිව්වා එයා ආසම කරන ගායකයා මිල්ටන් මල්ලවාරච්චි. හැබැයි අපි දුන්නා පුංචි අභියෝගයක්. මිල්ටන් මල්ලවාරච්චිගේ ගායන ශිල්පියාගේ එදා රැ ගුවන් තොටුපළේ ගීතේ පුංචි කොටසක් ගායනා කරන්න කියලා සනත් මහත්මයා ඉතින් ඔන්න අභියෝගේ පැහැරරියා. හැබැයි ඔන්න අපිට සනත් මහත්මයා කිව්වා එයාගේ දුවට ඔන්න ලස්සන ගීත ගායනා කරන්න පුළුවන් කියලා. ඔන්න දෙන අභියෝගය තමයි ඔයා කැමතිම ගීතයක ලස්සන කොටසක් අපි ගායනා කරමු. අපි ඔයාට රුපියල් 10000ක මුදලක් ඔන්න දෙනවා. මොකද ආසම ගීතේ?
එදා රෑ තමයි. එදා රෑනේ පවුලම මිල්ටන් මල්ලවාරච්චි ෂූරින්ගේ කට්ටියනේ අහන කට්ටිය නේද? ඔව්. හරි අපි කියමුකෝ එහෙනම් එදා රෑ ගුවන්තොටුපළේ. පොඩි කියලා කියන්න. හරි පොඩි කැලක් කියමු. එදා රෑ තොටුපළේදී මා වෙන්නී ගියේ සිතකින් නොවේ. හරි ඔන්න ඉතින් අභියෝගේ සාර්ථක වුණ දුන්නා නේද? ඉතින් මට හිතුණා සම්පූර්ණ ගීතයම අහන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඒ තරම් හරි ලස්සනයි මිහිරි කතාවේ. ඉතින් හරි ඔන්න මේ දුරකථන ඇමතුමෙන් පස්සේ අපේ ටෙක්නිකල් කණ්ඩායම ඔයාට දුරකථන ඇමතුමක් ගනි. ඉතින් ඔන්න අවසාන පැය අද ජයග්‍රහණය කරන්නේ අපි සනත් මහත්මයාගේ නම කියමු නේද? ඔබතුමීගේ නම මොකද්ද? ඔබතුමීගේ නම මොකද්ද? හේමමාලි. හේමමාලි ඔන්න හේමමාලි තමයි එදා රෑ ගුවන්තොටුපළේ ඔන්න ගීතය ගායනා කරලා අවසාන පැය අද ජයග්‍රහණය කරන්නේ. ඉතින් එකතු වෙලා නිතරම ෂයි ෆෙම් එක.